හරි ඔයගොල්ලන්ට අද අපි මෙතනදී කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට මේ එක්සෑම් එකක් ලියවුවා අපි 2024 මෙන්න මේ වගේ පේපර් එකක් 10 වසරේ සෙකන්ඩ් පේපර් එකක්. එතකොට මේකෙදිත් මම කලින් රෙකෝඩින් එක ගැහුවා කලින් අර වීඩියෝ එකත් එක්කම. එතකොට මේ දෙකේම පොඩ්ඩක් අප්ලෝඩ් කරලා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකින්ද මම මේ හදපු ගානම පොඩ්ඩක් ආයෙ රිවයින්ඩ් කරන්නම්. කලින් පේපර් එක නම් මම අප්ලෝඩ් කරලා ලින්ක් එකත් ඔයගොල්ලන්ට එව්වා. මම මේකේ ලින්ක් එක පස්සේ වන්න කියලා හිතන් හිටියේ ඒකත් පොඩ්ඩක් හරි නැතිනම් මම මේකේ ලින්ක් එක ඔයාලට දැම්මේ නැහැ. ඒතකොට මම මේකේ ගෙලින්ම අලුත් ලින්ක් එක මෙවන්නම්. හරි. ඒතකොට මම මේක දැන් හදලා තියෙන හින්දා මට කලින් එකේ ඕගොල්ලෝ දකින්න නැති මම ගාන හදාදමයි මේවා කරේ. ඒතකොට ඒක වෙලාව ගියේ හින්දා තමයි මම ටක් ගාලා ආයි මේක එරර් එක අප්ලෝඩ් කරලා දාපු හින්දා මේ විදිහට හැදුවේ. හරි. අපි දැන් ඒතකොට මේ පේපර් එක කතා කරමු. මේ පේපර් එකත් අරක වගේ මම සාකච්ඡා කරලා තිබ්බේ වීඩියෝ එක. හැබැයි වීඩියෝ එක ආයි එතනදී YouTube එකට අප්ලෝඩ් කරද්දි පොඩි ප්‍රශ්නයක් කළා පොඩ්ඩක් අපහැදිලි ප්‍රශ්නයක් තියෙනවා quality එකේ. ඒක හින්දායි මම පොඩ්ඩක් ආයි පාරක් මෙතනදී ඔයගොල්ලන්ට කරන්නේ. හරි right. අපි එහෙනම් ගානට යමු. එක්තරා ඔරලෝසු වර්ගයක් කාලයේදී වටිනාකමින් 10%ක තීරුබද්දක් අය කරයි. ඒතකොට 10%ක තීරුබද්ද විතරයි අය කරන්නේ. එතකොට අපිට කියනවා 5000ක වටිනාකමක් ඇති ඔරලෝසුවකට ගෙවන්න ඕනේ තීරුබදු මුදල අපෙන් අහන්නේ. එහෙනම් මේක කෙලිම 100% විතරයි අහන්නේ. ඒතකොට 5000ට 10%ක් බැලුවා බිඳුවට බිඳුව සුළු කරා ඉතුරු වෙන්නේ 500යි. හරි ඊළඟ ගාන මේකෙදි අපිට කියනවා මෙයයි සමානයි. මේ දෙක සමානයි. ඔයාලට මතක ඇති කලින් පේපරෙත් මේ විදියම ගණන් තිබ්බා. හැම අවුරුද්දකම මේ විදිය ගණන් තමයි තියෙන්නේ. ඔයාගේ O level ලිව්වත් මොනවා කරත් මේ වගේ ගණන් එනවා. ඉතින් ඔයා ඒකට සෙට් වෙන්න. එච්චරයි සරල දෙයක්. මේ හැමදාම එකම දේ ප්‍රැක්ටිස් කරනකොට ඔයාට මේක ගේමක් නැති වෙනවා. ඉතින් එතනට එන්නේ නැතුව සමහර ළමයි කොච්චර කිව්වත් කෑ කරන්නේ නැතුව හේ ඉන්නම් වාලි ඉන්නවා. ඉතින් ඒක තමයි තියෙන දුක. එහෙම කරන්න එපා. හරි. ඒතර මේ පාදයට මේ පාදයේ සමානයි. ඒතර මෙතන තියෙන කෝණ දෙක සමාන වෙන්න ඕනේ එහෙමනම් සමද්විපාදයේ ඉඳලා. ඒතකොට මේක x නම් මේක x. ඒතකොට ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුර සමානයි. ඒ කියන්නේ 2x එක සමාන වෙන්න ඕනේ 120ට. ඒතකොට එහෙනම් x එක 60යි. හරි. මෙතනට ආවම මේ විදිහම ගානක් ඔයාලා මතක ඇති කලින් පේපරෙත් තිබ්බා. හරි. හැබැයි මෙතන ගාන පොඩ්ඩක් අමාරුයි. මෙතන 5m වර්ගය මෙතන 2m. ඒතකොට 5යි 2යි දෙන්නගෙම කුඩා පොදු ගුණාකාරය හොයාගෙන මෙතන පොදු හරය හදන්න ඕනේ. ඒ කියන්නේ 10. මේක 10 කරන්න 2කින් වැඩි කරනවා. මේක 10 කරන්න 5න් වැඩි කරනවා. හැබැයි මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මෙතන m වර්ගයක් ඉන්නා. මෙතන ඉන්නේ m එක නයි. ඒකින්ද මේ පැත්ත m එකකින් වැඩි කරන්න වෙනවා. ඒතකොට මෙතනට එනවා 5m ගෙන් මේක හරය වැඩි කරන්න ඕනේ. මේකේ හරය 2කින් විතරයි වැඩි කරන්නේ. ඒතකොට මේ වැඩි කරන එක මුඩත් වැඩි කරනවා. මේ වැඩි කරන එක මුඩත් වැඩි කරන්න ඕනේ. ඉතින් මේ දේවල් හරියට ඔයගොල්ලෝ කරන්න. ඒතකොට දෙවරක් දෙක 4යි එනවා. දෙවරක් 5 10යි m වර්ගය එනවා. දෙවරක් 5 10යි m ගෙන් වැඩි කරාම m වර්ගය එනවා. තුන් වරක් 5 15යි m. ඒතකොට පොදු හරය 10යි m වර්ගයක් කියනවා. 4යි m ගෙන් අඩු කරන්න ඕනේ 15යි m. හරි. right. ඊට පස්සේ A ඡේදනය B ඩෑෂ් ප්‍රදේශය. ඒතකොට මේක ඔයාලට මතක ඇති කලින් ගානේදී අපිට ඕක අඳුරු කරලා තිබ්බා. හරිද? අඳුරු කරලා තිබිච්ච එක අපෙන් හැව කවුද කුලක කියලා. ඉතින් මෙතනත් ඒ වගේ එකක් නේ. මේ ටික පාට කරලා තියෙනවා. මේ ටික නිකන්. එහෙනම් අපිට මම කියන්නේ ගණන් ප්‍රැක්ටිස් කරලා යනකොට ගණන් හිතන්න පුළුවන් වෙනවා. ඒතකොට මම කිව්වා මේකේ ඒව පාට කරන්න කියලා. මුලින්ම ඒව පාට කරා. ඊට පස්සේ B dash ඒ කියන්නේ B ට අයිති නැති ටික. B ට අයිති නැති ටික වටේ ටිකයි මේ මෙන්න මේ පොඩ්ඩයි. ඒතකොට මේ පොඩ්ඩ පාට කරනකොට ඔයාලට තේරෙනවා ඒ ටික පාට දෙකක් එනවා. මෙන්න මේ A වල මෙන්න මේ කෑල්ල. මෙන්න මේ පාට කරලා තියෙනවා. මම මෙන්න මේ කෑල්ලේ පාට දෙකක් එනවා. මේ පාට දෙක තමයි ඡේදනය කියන්නේ. ඔයාගේ මේක බැරිලවත් උඩට මේලය කියලා තිබ්බනම් මේ පාට ගෑවිච්ච හැමතැනම පාට කරන්න ඕනේ. මේ පාට ගෑවිලා තියෙන පාට ගෑවිලා නැති ටික ඇර. ඒ කියන්නේ මෙන්න මේ ටික ඇර අනිත් ඔක්කොම පාට කරන්න වෙනවා මෙතන මේලේ තිබ්බනම්. හරි. ඒවා හිතලා කරන්න. හරි මේක. මේ විදිය ගණන් මම සාමාන්‍යයෙන් දවසට එදිනදා හදන ගණන් වල ඕන තරම් හදලා දිනවා. ඔයගොල්ලෝ මේවා ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ. එතකොට මේක දර්ශක උඩ වැඩි වෙනවා. එතකොට ඍණ දෙක දෙකෙන් වැඩි කරාම ඍණ දෙක වෙනවා. x වල 2යි. මේ ඍණ දෙක තියන් ගණන් හදන්න එපා කියලා මං කිව්වා. මෙයාම පල්ලෙහාට ගෙන ධන කරගන්න. එතකොට මෙතන x වල 2ට මෙතන x එක අඩු කරනවා. දර්ශක අඩු වෙන උඩයට. හැබැයි දෙන්නම ධන විදියට තියන්න. උඩ ඍණ තියාගෙන යට ධන තියාගෙන අඩු කරන්න එහෙම බෑ. දෙන්නම ධන කරන්න ඕනේ. මේක ඍණ තියාගෙන මේකෙන් මේක අඩු වෙනවා කියන්න බෑ. මේකේ දෙකේ බලය ධන මෙතනත් එකේ බලය ධන. එතකොට දෙන්නම ධන තියෙන්නේ. එතකොට x වලින් එකක් ගියා මෙතන එකක් ගියාම x එකක් ඉතුරුයි. ඍණ දෙක පල්ලෙහාටම ධන දෙක වෙනවා. y මෙතන 2යි මෙතන 1යි y වල 3යි. හරි. ඊට පස්සේ වර්ග දෙක අන්තරය x වර්ගය 9 කියන්නේ 3 වර්ගය. x වෙන 3යි x වෙන 3යි හදන්න දෙයක් නැහැ නේ. මේකේ ඉලක්කම් මුකුත් නැහැ. m ගෙන් දෙපාරක් බෙදන්න ඕනේ. n ගෙන් දෙපාරක් බෙදන්න ඕනේ. m වර්ගය n වර්ගය. ඉතින් මේවා අපි ඉක්මනට කරමු. මේවා හදන්න දේවල් නැහැ. මේ ගාන හදද්දි සාමාන්‍යයෙන් ක්‍රම දෙකකට හදන්න පුළුවන්. එකක් තමයි
මේ ඍණ 2යි us ওই විදිහටම තියෙද්දි m වර්ගය මෙහෙට ගේන්න පුළුවන්. එතකොට ඒක n ඍණ m වර්ගය සමානයි ඍණ 2යි us කියලා එන්නේ. ඔයාගේ u එක උක්ත කරන්න කොහොමද බෙදන්න ඕනේ ඍණ 2කින්. ඍණ 2යි s කින් බෙදන්න ඕනේ. සාමාන්‍යයෙන් මම පන්ති හැමතිස්සෙම කියන එකක් තමයි උක්ත කරද්දි ඍණ පදයේ තියෙන එක නා හැමතිස්සෙම ධන කරගන්න බලන්න. එහෙනම් ඔයා මේ කුට්ටිය හැමම ගලවලා මේ පැත්තට ගේන්න. එතකොට මේක ධන වෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ n ධන 2යි us සමාන m වර්ගය. දැන් n එක ගලවලා මේ පැත්තට යනවා. එතකොට m වර්ගය ඍණ n වෙනවා. දැන් ඔයාට u එක තනි කරන්න 2s කින් බෙදන්න. එතකොට m වර්ගයේ ඍණයෙන් සම්පූර්ණ බෙදීම මෙතනට එන්නේ 2s කියන මේ 2s එක තමයි ලියලා තියෙන්නේ. එතකොට මේ තියෙන ගාන අන්තිමට m වර්ගයේ ඍණයෙන් බෙදීම 2s. එහා පැත්තට මේ වගේම ගානක් ඔයාලට මතක ඇති. කලින් අර 2018 අපි කරපු පේපරෙත් තිබ්බා. පේනවනේ හැමදාම එකම ටයිප් කර ප්‍රශ්න ටික එන්නේ. ඔයාලට මෙච්චර කියලා දීලා ඔයා ඒ වගේ ගානක් හදාගෙන ලකුණු ටික ස්කෝර් කරන්නේ නැත්නම් හරි අපරාධයක් ළමයි ඈ. හරි මේ දෙන්න වෙන වෙනම බිඳුවට සමාන ගන්න. x ඍණ 3 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව. ඍණ 3 මෙහෙට ගියාම ධන 3 වෙනවා. ධන 2 මෙහෙට ගියාම ඍණ 2 වෙනවා. හරි. right ඊට පස්සේ මෙන්න මේ ගාන හොඳ ගානක් තේරුම් ගන්න. පැයට කිලෝමීටර් 60ක ඒකාකාර වේගෙන් ගමන් ගන්නා වාහනයකට එක්තරා ගමනක් යාමට පැය දෙකක් ගත වෙනවා. ඒතකොට මෙතනදී ඔයාට තේරෙනවද වේගය දීලා තියෙනවා කාලය දීලා තියෙනවා දුර නැහැ. හරි. එම වාහනයම පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ගමන් කළොත් එම ගමන ඒ කියන්නේ ඒ දුර ඔයා හොයා ගන්න ඕනේ. ඒ දුර හොයන්නේ කොහොමද? වේගය සමාන දුර බෙදීම කාලයට දාලා 60යි පැයට කිලෝමීටර් දුර දන්නේ කාලය පැය දෙකක් මේ පැය දෙකෙන් බෙදලා දෙකෙන් හරස් ගුණිත දැම්මම කිලෝමීටර් 120යි කියලා එනවා. ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ ආයි වේගය සමාන දුර බෙදීම කාලය දැම්මම වේගය 40යි දුර දානවා කිලෝමීටර් 120යි කාලය t කියලා දාගන්න. t උඩට ගෙනහිල්ලා වේගය පල්ලෙන් ගාලා බෙදුවම ඔයාට යන්න තියෙන මෙතන ගත වෙන කාලය මේ ගමන යන්න ගත වෙන කාලය t එක අපිට 3h කියලා එනවා. පැය 3යි කියන එක එනවා. ඊළඟ ගානට ABC හා PQ වල ත්‍රිකෝණවල මෙන්න B කෝණයයි Q කෝණය අංශක 90යි කියනවා. එහෙනම් ඔයා රූපයක් අඳින්න මේ විදිහට B එකයි Q එකයි අංශක 90 හිටින්. ඊට පස්සේ කියනවා BC සමානයි QR ලු. BC එක මේ BC එක QR ට සමානයිලු. ඊට පස්සේ අහනවා එම ත්‍රිකෝණි වල කර්ණපා අවස්ථාවේ අංග සමවීමට අංග සම වෙන්න ඕන අනිත් පාද මොනවාද අහනවා. එහෙනම් ඔයාට AC PR කියලා පැහැදිලිව ලියන්න ඕනේ. නිකන් පාද සමාන යුතුයි කියලා ලිව්වා ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මෙතන තියෙනවා රූපයක්. මේ රූපේ වර්ගඵලය දීලා තියෙනවා 462යි කියලා. එතකොට අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න මොකද සූත්‍රේ phi r වර්ගය 360න් θ. θ කියන්නේ මෙතන හැටියට කෝණ 120යි. හරිනේ? 360යි 120යි කැපුවම 1ට 3 කියලා කැපෙනවා. එතකොට phi කියන්නේ 7න් 22යි r දන්නේ නැහැ 3න් එක තියෙනවා 462යි. දැන් මේ 7යි 3යි මේ 22ත් එක කැපෙන්නේ නැහැ. එහෙනම් 7යි 3යි හරස් ගුණිතෙන් උඩට වැඩි වෙනවා. 22 පල්ලෙහාට යනවා. ඊට පස්සේ මේක දෙකෙන් කැපුවම 11යි මේක දෙකෙන් කැපුවම 231 තියෙනවා. මේ 231 11න් කැපුවම 21යි. එතකොට මෙතනට එන 21 වරක් 21. 21 වරක් 21 කියන්නේ 21 වර්ගය. එතකොට 21 වර්ගය මේ පැත්තේ තියෙන r වර්ගය එහා පැත්තට ගිහලා වර්ගමූලය දැම්මම වර්ගයට වර්ගය කැපිලා ගිහිල්ලා r කියන්නේ 21යි. වර්ගයට වර්ගමූලය කැපිලා ගිහිල්ලා වර්ගයට වර්ගමූලය ඉවත් වෙලා 21යි. එතකොට මේ වර්ගයට වර්ගමූලය ඉවත් වෙන පාඩම් අපි 8 වසරේදී කරන්නේ. හොඳයි. හරි ඊට පස්සේ කියනවා මල්ලක රතු පබළු 3ක් හා නිල් පබළු 5ක් ඇත. සසම්භාවී ලෙස මල්ලෙන් පබළුවක් ඉවතට ගන්න ලැබේ. එතකොට මෙතන තියෙන ඔක්කොම පබළු ගාන කීයද? රතු පබළු 3යි, නිල් පබළු 5යි, ඔක්කොම 8යි. හරි. එතකොට මල්ලෙන් පබළුවක් ගන්නවා නම් රතු පබළුවක්. රතු පබළු තියෙන 3යි. එතකොට 8න් 3යි කියලා වඩ උත්තරය එන්න ඕන. හරි. ඊළඟ ගාන 14. රූපය දැක්වෙන්නේ O කේන්ද්‍රය වෘත්තයක්. එතකොට මෙතන වෘත්තය පැහැදිලිව දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනට ඔයාලට හරියට මේගොල්ලෝ ලම්බකයේ පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ එහා පැත්තත් 90යි. එතකොට මේක 90යි මේක 60යි නම් මෙතන කෝණේ 30ක් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා මේ පාදයට මේ පාදය සමාන වෙන්න ඕනේ වෘත්තයේ අරයන් හින්දා. පැහැදිලිද? එතකොට වෘත්තයේ අරයන් දෙකක්. එහෙනම් ඒ කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. එතකොට මේ පාදයේ කෙලින් තියෙන මේ කෝණයට මේ පාදයේ කෙලින් තියෙන මේ කෝණේ සමාන වෙන්න ඕනේ. ඒකින්ද මෙතන කෝණේ 30ක් වෙන්න ඕනේ. එතකොට ඒක ඔයා මේ රූපය ඇතුලේ විස්තරේ මාක් කරාම මේක බලන මනුස්සයා දන්නවා මේ කියන එක අවබෝධයෙන් තමයි මේ ගාන හදලා තියෙන්නේ කියලා. එහෙනම් ඔයා ABO ගේ උත්තරය ලියන්න. ABO අංශක 30යි. මේ රූපේ මේක මාක් කරන්න. හරි. ඊට පස්සේ y සමාන mx ධන c සරල රේඛාවේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය. එතකොට මම ඔයාලට කියලා දීලා තියෙනවා ඕනම සරල රේඛාවක සාධාරණ සමීකරණය කියන්නේ y සමානයි mx ධන c. එතකොට මෙතන තියෙන්නේ 3x ඍණ 2. එතකොට ඔයාට කෙලින්ම කිසිම ප්‍රශ්නයක් නැතුව m එක ලස්සනටයි c එක ලස්සනටයි තියෙනවා. එතකොට m එක 3යි c එක ඍණ 2යි. ලකුණත් එක කියන්න ඕනේ. බැරි වෙලාවත් ඔයාලට මේක y එක උක්ත කරලා තිබ්බේ නැත්නම් ඔයාට මෙතනින් කියන්න බෑ m එක.
අපි තුන් මේක 2y සමානයි 3x දාලා 5 වගේ තිබ්බා කියලා. එතකොට ඔයා මේක දෙකෙන් බෙදන්න ඕන මුළු සමීකරණයම. එතකොට මේක 3 බෙදීම 2 වෙන්න ඕන. මෙතන අපි තුන් මෙතන තිබ්බ ගාන මම මතක නැහැ දැන් කිව්ව ගාන 3x ඍණ 2ම කියලා හිතමු 2y තිබ්බා කියලා. එතකොට මේක දෙකෙන් බෙදන්න ඕන. මේකත් දෙකෙන් බෙදන්න ඕන. එතකොට මේක 3 බෙදීම 2යි. 2 දෙකෙන් බෙදුවම ඍණ 1යි. එතකොට එහෙම හරියට වැඩේ කරන්න හොඳේ. නිකන් ආවට ගියාට උත්තර ලියන්න බෑ. හරි. මේක මෙහෙම හැඩේ හරියටම y එක උක්ත වෙලා. සමහර වෙලාවට මේ 3x මේ පැත්තේ තියෙන්න පුළුවන්. එතකොට එයාව අනිත් පැත්තට ගේන්න ඕනේ. ඒ ගේනකොට ධන ඍණ හරියට මාරු වෙන්න ඕනේ. ඒ ඔක්කොම අවබෝධයෙන් කරන්න හොඳේ. රයිට් හරි. මිනිසෙකුගේ දැන් වයස ඔහුගේ පුතාගේ වයස මෙන් 4 ගුණයක්. එහෙනම් මිනිහාගේ වයස y කියලා මම අරගෙන පුතාගේ වයස x කියලා ගත්තා. හරි. අවුරුදු 6කට පෙර. ඒ කියන්නේ මිනිස්යාගේ වයස අවුරුදු 6කට පෙර කියන්නේ y ඍණ 6යි. පුතාගේ වයස අවුරුදු 6කට පෙර කියන්නේ x ඍණ 6යි. ඔන්න ඕක මතක තියාගන්න. අවුරුදු 6කට පෙර කියලා කියන්නේ හරි. පුතාගේ වයස මෙන් 6 ගුණයකි. අවුරුදු 6කට පෙර පියාගේ වයස කියන්නේ ඔහුගේ වයස පුතාගේ වයස මෙන් 6 ගුණයක්. මිනිසාගේ දැන් වයස හොයන්න. ඒතර මම කරන වැඩේ මිනිහාගේ වයස y නම් දැන් පුතාගේ වයස වගේ 4 ගුණයක් කියනවනේ 4x කියලා එක කියලා සමීකරණයක් ගන්න. ඊට පස්සේ දැන් කියනවා මෙතන දෙවෙනි සමීකරණේ පියා අවුරුදු 6කට කලින් ඒ කියන්නේ y ඍණ 6 සමානයි පුතාට අවුරුදු 6කට කලින් පුතාගේ වයස වගේ 6 ගුණයක්. පැහැදිලි කියලා හිතනවා. පියාගේ දැන් වයස y පියාට අවුරුදු 6කට කලින් වයස කියන්නේ y ඍණ 6යි. පුතාගේ දැන් වයස x පුතාට අවුරුදු 6කට කලින් වයස කියන්නේ x ඍණ 6යි. ඒ x ඍණ 6 6ෙන් වැඩි කරාම තමයි ඔයාලට කවුද හම්බ වෙන්නේ? ඔයාලට x ඍණ 6 6ෙන් වැඩි කරාම තමයි ඔයාලට කවුද හම්බ වෙන්නේ? දැන් පියාගේ ඒ වෙලාවේ තිබිච්ච වයසට පුතාගේ වයසත් එක්ක තියෙන සම්බන්ධය 6 ගුණයක් කියන එක. හරි. එතකොට මේ y කියන්නේ 4x ඉඳලා මම පළවෙනි එකේ අගය දෙවෙනි එකට ආදේශ කරා. ඒ කියන්නේ මෙතන y වෙනුවට මම 4x ආදේශ කරා. ඒතර 4x ඍණ 6 මෙතන y වෙනුවට 4x දැම්ම 4x ඍණ 6 සමානයි මේක 6ෙන් වැඩි කරා 6x 6 වරක් 36. 36 මෙහෙට ගෙනලා ධන කරා 4x මෙහෙට ගෙනලා ඍණ කරා. එතකොට 36න් 6ක් ගියාම 30යි 2x. එතකොට x කියන්නේ 15යි. එතකොට x කියලා ගත්තේ පුතාගේ වයස පියාගේ වයස නෙමෙයි. එතකොට පුතාගේ වයස පියාගේ වයස වගේ 4 ගුණයක් නම් 15 4ෙන් වැඩි කරාම දැන් පියාගේ වයස අවුරුදු 60යි. හරි අපි ඊළඟ ගානට අපේ තියෙනවා මෙතන වෘතයක් මෙතන මෙන්න මේ දෙක සමාන්තරයි කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඒකාන්තර කෝණයක් නෙදී. මෙතන ඒකාන්තර කෝණයක් තියෙනවා. අනිත් පැත්තටත් ඒකාන්තර කෝණයක් තියෙනවා. ඒතර මෙතන 40 ඕන නම් මෙතනට ගන්න පුළුවන්. හැබැයි ගාන හදන ලේසි මේ x එක මෙතනට ගත්තම ඔයාලට පේනවා මේ පාද දෙක සමානයි කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ කියන්නේ මේක 40යි නේ මේක 40යි. ඒතර කලින් ගණන් කීයක දැන් මේක සමද්විපාද ත්‍රිකෝණ ගණන් ආවද? මෙතන ආවා කලින් මෙන්න මෙහෙ මෙතන ආවා. ඔය හැමතැනම තියෙනවා. හරි. රයිට්. අපි කියනවා ඇති මෙතන තියෙනවා සන්නිකර්ෂණ ගානක්. ඒතර සන්නිකර්ෂණ ගානක් අපි කලින්ත් හැදුවා. ඒතර මේ සන්නිකර්ෂණ ගාන හදනකොට මේ මම මෙතනදී ඔයාලට මේක බෙදලා පෙන්නන්න මෙතන අපිට බෙදලා පෙන්නන්න ඉඩම දීහින්දා. හරි. ඒතර අපිට දැන් 245 නේ තියෙන්නේ. 245 කියන එක අපි බෙදනවා. මම කෝ දශම ස්ථාන මෙන්න මේ පැත්තට කලින් පේපරෙදි මම කෝ දශම දිතෙන් එහා පැත්තට ඉලක්කම් දෙක දෙක දාන්න කියලා. ඒතර මේ පැත්තට සාමාන්‍ය දශම දිතෙන් මේ පැත්තට දෙක දෙකයි මේ පැත්තට දෙක දෙකයි තමයි අපි තෝරන්නේ. ඒතර තේරුවම අපිට මෙතන දෙකකින් ඉලක්කම තනි වෙනවානේ. ඒතර මේ තනි වෙන ඉලක්කමට තමයි වර්ග ළඟම තියෙන පූර්ණ වර්ගය හොයන්නේ. හැබැයි අඩුම එක. කියන්නේ වර්ග සංඛ්‍යාව හොයනවා. හරිද? කියන්නේ සම්පූර්ණ වර්ග සංඛ්‍යාව කවුද? 1. ඒතර එහෙනම් දෙකට අඩුම වර්ග සංඛ්‍යාව 1. ඒතර එක් වරක් එක තමයි 1 වෙන්නේ. ඒතර අඩු කරාම ඉතුරු වෙන්නේ 1යි. දැන් 145ම එකපාර ගන්න ඕනේ. අරගෙන මේ මෙතන තියෙන 1නේ. ඒ 1 දෙකෙන් වැඩි කරනවා. 1 වැඩි කරනවා දෙකෙන්. ඒතර 2යි කොටුවයි. මෙතනට දානවා කොටුව. දශමිත මම මෙහෙම තියන්නම් දැනට. එතකොට 20 කීයද මේ 145 ළඟ අපි දැන් 6 ගත්තොත් එimhe 6 වරක් 2 12යිනේ. දැන් මෙතනටත් 6 වැටෙන්න ඕනේ. ඒතර 6 වරක් 30න් 6 දැම්ම 3ක් ඉතුරු 6 වරක් 2 12යි 13 අතර 15යි. ඒතර 145 පයින්නවනේ. එහෙනම් මෙතනට 5 දාන්න. ඒතර මේකත් 5යි. 5 වරක් 5 25න් 5 දැම්ම දෙකක් ඉතුරුයි. 5 වරක් 2 10 2 12යි. අඩු කරාම ඉතුරු වෙනවා 20ක්. දැන් මේ බිංදු දෙකත් මෙහෙට ගන්න. දැන් ඔයාලට 2000ට බලන්න ඕනේ. දැන් උඩ තියෙන්නේ 15නේ. මේ 15 දෙකෙන් වැඩි කරන්න ඕනේ. 15 දෙකෙන් වැඩි කරාම ගියොත් 30යි. 30ට කොටුවක්. මෙතනටත් ඒක කොටු වෙන්න ඕනේ. ඒතර ආසන්න වශයෙන් මෙතනට අපි 6ක් වගේ 7ක් දැම්මොත් එමේ 21 වෙනවනේ පයින්නවා අපි නේ 6ක් දාලා බලමු 6යි 6යි 6 වරක් 6 36යි 6 වරක් 3 18යි දැන් මේක අඩු කරමු මේකෙන් මේක ගියාම 4යි ඊට පස්සේ 9න් 3ක් ගියාම 6යි මෙතන තියෙන්නේ දැන් 9යි 164යි හරි ඊට පස්සේ අපි ආයි පාරක් මේක චෙක් කරන් තව බිංදු දෙකක් දාගමු මොකද වටේලා තමයි මේක හොයන්න වෙන්නේ වැටීමෙන් තමයි මොකද හැමදේම පළමු සන්නිකාශන ඉල්ලනවා දෙවෙනි එකට හොයලා පළවෙනි එකට වට යන්න ඕනේ හරි ඒතකොට දැන් ඔයාලට තියෙන 156 ඔය 156 දෙකෙන් වැඩි කරන දෙවරක් 12න් දෙක දැම්ම එකක් විතර දෙවරක් 10 එකයි කොන එක දැම්ම එකක් විතර දෙවරක් 2 එක 312යි
දැන් ඔයාලට 312ට තමයි මෙතනට එන අගය හොයන්න ඕනේ. එතකොට මෙතනට දාන අගය මෙතනට දාන්න ඕනේ. ආසන්න වශයෙන් අපි හිතුවොත් 4ක් දැම්මොත් 4 3 12යි. 5ක් දැම්මොත් 5 3 15 අපි නිකන් චෙක් කරලා බලමු මෙතනටත් 5 මෙතනටත් 5 වැටෙන්න ඕනද 3000 ඔයාලට වැටෙන්න ඕන ඉලක්කම 3125 කියලා හිතමුකෝ. මෙතනට 5 දාලා වැඩි කරලා බලමු මෙතන ළඟ ඉලක්කමක් එනවාද කියලා අපිට. 5 25 5 දැම්මා. දෙකක් ඉතුරුයි 5 2 10යි 2 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 5 5 5 1 6 5 3 15යි. හරිනේ. මෙයාට වඩා අඩුයි. 6ක් දාන්න බෑ කොහොමද 6 වරක් 3 18 පයින්. එහෙනම් මෙතනට 5 දාමු. එතකොට මෙතනට 5යි. එතකොට මේ එන ඉලක්කම් වලින් අපිට වැඩක් මේක හොයාගත්තනේ. අපි දැන් ටක් ගාලා අපි පේපර් එන කරන්නේ මේක වටේමු. මෙතනට වැටුවම ඔයාලට 15.7 ගේ උත්තරේ එන්න ඕන. හරි. එතකොට මෙතන මම මේ 15.7 දාලා තියෙනවා. හරි. right. ඊළඟ ගානේ තියෙනවා 4x න 5y සමානයි ඍණ 7යි. ඊට පස්සේ මෙතන තියෙනවා 4y ඍණ 3x සමානයි 12යි. මෙම සමගාමී සමීකරණ යුගල විසඳීමෙන් තොරව x න y ගේ අගය හොයන්න. විසඳන්න නැතුව හොයන්න කියලා කියනවා. විසඳීමකින් තොරව. හරිනේ. ආයතෝර ඔයාලට පේනවාද මේ ගණන් දෙකේ දැන් එක්ක මේ ගණන් හදනකොට සමානලාට ඔයාලා සමීකරණ දෙකක් එකතු ගන්න වෙයි. එහෙම නැත්නම් මේ සමීකරණ දෙකක් අඩු කරන්න වෙයි. එහෙම නැත්නම් සමානලාට එක සමීකරණයක් එකකින් හරි දෙකකින් හරි තුනකින් හරි මොකක් හරි සංගුණකයකින් ಗುಣ කරලා ඔයාට හදා ගන්න වෙයි අනිත් සමීකරණය. දැන් මේක දිහා බැලුවම එකතු කරොත් එහෙම මට 4යි මේ 3යි අඩු වෙනවා. මේ ඍණ 5යි මේ ධන 4යි අඩු වෙනවා. එහෙනම් මට අවශ්‍ය කරන මේ x න y පාර්ට් එක හැදෙනවා. මේ 4න් 3 අඩු කරාම එකතු කරනකොට මේ ධන 4ට මේ ඍණ 3 අඩු වෙන එක වෙන්නේ එකතු කරද්දී. මේ ඍණ 5ට මේ ධන 4 එකතු කරනවා කියන ඒත් අඩු වෙනවා. අසමාන ලකුණ. එහෙනම් මට 1 2 එකතු කරපුවාම ටක් ගාලා x න y පාර්ට් එකක් පේනවා. ඒතර මේක හදන්න අර ක්‍රමයේ මේ ක්‍රමයේ කියන නියත ක්‍රමයක් නෑ. ඔයා බලන්න ඕනේ චෙක් කරලා මේක එකතු කරාම හැදෙන එකක්ද අඩු කරාම හැදෙන එකක්ද එහෙම නැත්නම් සංගුණකයක් ආගේ හරි සමාන කරලා හදන්න වෙන එකක්ද තියෙන්නේ කියලා ඒක ඔයා තීරණය කරන්න ඕනේ. හරි. රයිට්. එහෙනම් අපි මේ 1 2 එකතු කරමු. ඒතර 4x න 5y ට එකතු කරනවා 4y ඍණ 3x. ඒ කියන්නේ ඍණ 4 එකතු කරනවා ධන 12. එතන මේ 4න් මේ 3 අඩු කරාම x ඍණ 5යි ධන 4යි කියන්නේ ඍණ 1යි y. ඍණ 7යි ධන 12යි කියන්නේ ඍණ 5යි කියන්නේ x න y කියන්නේ 5යි. අපි ඊළඟ ගානට ඔයාගෙන් අහනවා ACB. ACB. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය අහනවා. මේ කෝණය කෙලින්ම 90යි කියලා අපි ඉගෙන ගන්නවා. දැන් තුන්වෙනි වාරයේ 10 දී අපි කෙලින්ම දැන් මේක ලියන්න බෑනේ 10 පන්තිනින් අපි ඒකින්ද මේ කෝණ දෙක වෙන වෙනම හොයමු. එතකොට ඔයාලට පේන මේ පාදයට මේ පාදය සමානයි. එතකොට මේක 50 නම් මෙතන 50 වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා දන්නවා මේ පාදයට මේ පාදය සමානයි. අයියේ මේ දෙන්න සමාන වෙන්නේ. මෙතන ඉඳන් මෙතනට තියෙන්නේ තරය, මෙතන ඉඳන් මෙතනට තියෙන්නේ තරය. එතකොට ඔයාලට පේනවාද මේ ත්‍රිකෝණේ මෙන්න මේ පොඩි ත්‍රිකෝණේ මේටි මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයෙන් මේ 50යි මේ 50යි අරගෙන මොකද මෙයි මේ සමාන වන වෘත්තය අරයන් හින්දා ඒ වගේම මෙයි මේ සමාන වන වෘත්තය අරයන් හින්දා. එතකොට මේ 50යි මේ 50යි 100 හින්දා මෙතනට 100 ගත්ත හැකි. එතනට 100 ගත්තාම ඉතුරු දෙකේ එකතුව 80 වෙනවා. එහෙනම් එක කෝණයක් 40යි මේකත් 40යි. එහෙනම් ඔයාගෙන් දැන් මේ මුළු කෝණෙම අහනවනේ. ඒ කියන්නේ ACB කියන්නේ 40 දාලා 50. එතකොට 90 වෙනවා. ඊළඟට ABC අහනවනේ. ABC ඒක කෙලින්ම 40යි. ඒක අපි ගාන හදලා තියෙනවා. හරි ඊළඟ ගානට BC චාපදික 22ක් වේ නම් සංයුක්ත රූපයේ පාගෙන් අහනවා පරිමිතිය. එතකොට මේකේ පරිමිතිය කියන්නේ මේකයි මේ චාපදිකයි මේ දිගයි. එතකොට මේකට මේක සමානයි කියන්නේ මේ තියෙන දිගම නෙන්නේ. චාපදික 22යි කියන්නේ. ඒ කියන්නේ මේ චාපදික 22යි. එතකොට දැන් මේ ගානේ තියෙන වැඩේ තමයි චාපදික දීලා තිනවාට අරය හොයාගන්න ඕන. අරය හොයන්න මොකද කරන්නේ? ඔයාලට අර දීලා තියෙන සූත්‍රේ 2πr වැඩි කිරීම 360න් θ දාලා ඒක සමාන කරනවා 22කට. එතකොට මේ තියෙන 2πr 360න් θ කියන්නේ මෙතන වගේ 60 දැම්මම සමාන වෙනවා 22කට. හරි පැහැදිලි කියලා හිතනවා. එහෙනම් මම සුළු කරනවා. බිඳුවර බිඳුව කපලා 6 වරක් 1යි 36ට 6යි. මේ දෙවරක් 1යි මෙතනට 3යි. එතකොට මට එනවා 7න් 22යි 5 කියන්නේ r මම දන්නේ නැහැ. මට හොයාගන්න ඕන මේ r එක තමයි. ඊට පස්සේ මෙතන තියෙනවා 3 උඩ 1 3න් 1 සමානයි 22ට. එතකොට මේ 7යි 3යි හරස් ගුණිතයෙන් උඩට යනවා 22 පල්ලෙහාට එනවා. එතකොට මම මේ 22ට මේ 22 කැපුවා. මෙතන 22ට 22 කැපුවා. ඒ කියන්නේ පල්ලෙහාට එන එකනේ. එතකොට 1යි 4 3 6ට අඩි කරාම 21යි. එහෙනම් මේක 21යි. එහෙනම් මේක 21 න 1යි 2යි 3යි 4ක් තියෙනවා 21 ඒවා. ඊට අමතරව 22ක් එකතු වෙන්න ඕනේ. 21 ඒවා 4ක් 84යි 22 එකතු කරාම 106යි. හරි. ඊළඟ ගානට ඔයාලට ඕන තරම් අපි තියරි වලදී කියලා දීලා තියෙනවා. විකර්ණයක් මගින් මොන පැත්තට ගියත් සමාන්තර ආශ්‍රයක් වර්ගඵලයෙන් දෙකට බෙදෙනවා. ඒතර මුළු වර්ගඵලය 82යි නම් මේ අහන ත්‍රිකෝණේ වර්ගඵලය එකෙන් භාගය 41යි. ඒකේ හදන්න දෙයක් නැහැ. හරි. ඊළඟට මේකේ 3x කුඩා හෝ සමාන අයුරු 15ට.
එතකොට අපිට මේ අසමානතාවය විසඳන්න දෙපැත්තම 13න් බෙදෙනවා. බැරි වෙලාවත් මෙතන ඍණ 3x වගේ එකක් තිබ්බනම් වා ඍණ 3න් බෙදනකොට මේ අසමානතාවයේ ලකුණේ දිශාව මාරු වෙනවා. ඍණ සංඛ්‍යාවකින් වැඩි වෙනකොට හෝ ඍණ සංඛ්‍යාවකින් බෙදනකොට අසමානතාවයේ ලකුණේ දිශාව මාරු වෙනවා. ඒක අපි 9 වසරේ ඉඳන් හදලා තියෙනවා. හරි. එතකොට මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. ධන 3න් බෙදන්නේ නැහැ. x එක 5ට වඩා පොඩි. 5 වෙනකම් මම සංඛ්‍යා රේඛාවක් යන්දා 5ට වඩා පොඩි. ඒ කියන්නේ මේ පැත්තට යනවා. හරි. ඊළඟ යම් කාර්යයක් නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට දින 9ක් ගත වෙනවා. ඒ කියන්නේ 8 වරන් 9 72ක වැඩක්. මිනිසුන් 4 දෙනෙකු තවත් මිනිසුන් 4 දෙනෙකුම කාර්යය යොදවන්නම් එම කාර්ය නිම කිරීමට ගත වන දින ගන්න. ඒ කියන්නේ දැන් ඉන්නේ මිනිස්සු 8යි තව 4ක් දැම්මම මිනිස්සු ගන්න 12ක් වෙනවා. 12 වැඩි කිරීම n සමාන වෙන්න ඕනේ මිනිස් දින. එම වැඩේමනේ 72කට. එහෙනම් මොකද වෙන්න ඕනේ? 72 12න් බෙදුවම දින 6ක් ගත වෙනවා. පැහැදිලි කියන්නේ හර නේද? ඒතොර මේ ගානේ 8 දිනෙට 9ක් සාමාන්‍යයෙන් යනවා දින. මිනිස්සු 4 දෙනෙකුත් මේ වැඩේට දාලා වැඩේ කෙරෙව්වා නම් ඒතොර සාමාන්‍යයෙන් අපිට මේ වැඩේ කරන්න දින 6න් පුළුවන්. හරි. අපේ අන්තිම ගාන පත ගාන AB හා BC AB BC ඒතොර මත ගන්න වල කලින් ගානේ මේ වගේම තිබ්බා. රේඛා දෙකකට සමදුරින් යන පතේ. ඒගොල්ලෝ ඒකේ දීලා තිබ්බා. ඔයා ගාන බලද්දී ආයෙ චෙක් කරන්න. ඒතොර මේ පත දෙක මෙන්න මේ රේඛා දෙකට සමදුරින් යන පතේ කියන්නේ මෙන්න මෙයාගේ කෝණ සමච්ඡේදය. කොහොමද තියෙන්නේ? මෙහෙම තියෙන රේඛාව මෙතනින් ඇඳලා ඡාපයක් මෙතනයි දීලා කව කට්ටෙන් ඡාප දෙක කැපුවා මෙයා වෙනවා. ඒතොර මේ රේඛාවේ තමයි පතේ තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ කියනවා බීට මෙතනනේ බී තියෙන්නේ. බීට හරියටම සෙන්ටිමීටර් 5ක් දුරින්. ඒතොර සෙන්ටිමීටර් 5 මේ වාර මේකෙන් මනින්න බෑ. සෙන්ටිමීටර් 5 නම් මේක ලොකු වෙනවනේ. එහෙනම් සාමාන්‍යම දල රූප සටහන පෙන්වන්නේ. හරි මේ දල සටහනක් නඳින්න කියන්නේ. එහෙනම් ඔයා මෙතන ඉඳන් වෘත්තයක් ඇඳලා තියෙන්න ඕනේ. කොහොමද? සෙන්ටිමීටර් 5ක. ඒතොර මෙතන ඉඳන් මෙතනට උත්තරේ වෙන්නන්න 5යි සෙන්ටිමීටර් කියලා. ඔක තමයි වගේ ගන්න. හරිනේ. රයිට්. අපි යන් දෙවෙනි කොටසට ටක් දාලා. හරි. දෙවෙනි කොටසේ මෙතන තියෙනවා ගුණසේකර පොත් සාක්කුවේදී පොත් වලින් 3න් එකක් පාසල් විෂය නිර්දේශයට අයත් විෂයානුබද්ධ පොත්. හරි. එතකොට 3න් එකක් විෂයට අදාළ පොත්. ඒ කියන්නේ 3න් දෙකක් විෂයට අදාළ නොවන පොත්. හරිනේ. ඊට පස්සේ කියන ඒ 3න් දෙකෙන් හරි ඒ 3න් දෙකෙන් ඒ කියන්නේ ඒ 3න් දෙකෙන් ඒක තමයි ඉතිරියෙන් කියන්නේ. ඉතිරියෙන් කියන්නේ අර 3න් දෙකෙන්. ඉතිරියෙන් 3න් දෙකක්ම තමයි ගත්තේ. දැන් පටල ගන්න එපා කතන්දරේ. හොඳ. ඉතිරි උනේ 3න් දෙකක්. ඒ 3න් දෙක ආයි 3කට කඩලා ඒකෙන් දෙකක් ගත්තේ. ඉතිරියේ 3යි 3න් දෙකක්. හරි. ඒක 3න් දෙකෙන් ආයි 3න් දෙකක්. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න කලින් මේ ගාන ඔක්කොම ඉවර කරමු. නවකතා පොත්තේ. ඒ කියන්නේ 3න් දෙකෙන් 3න් දෙකක්. මේ මම මෙතන හොයලා 3න් දෙකෙන් 3න් දෙකක් මේක. හරි. ඒතකොට අපි නිකන් chart එක ගියපොත් මම මේක මෙතන හදලා පෙන්නන්න පොඩ්ඩක්. ඔයාලට තියෙනවා 3න් එකක් විෂයට අදාළ. ඒතකොට 3න් දෙකක් විෂයට අදාළ නැහැ. කියන්නේ විෂයානුබද්ධ පොත් නැහැ. හරිද? ඊට පස්සේ කියනවා ඒකනේ ඉතිරි. මේක තමයි ඉතිරි ටික. මේ තමයි ඉතිරි ටික. ඒ ඉතිරියෙන් හරිද? ඒ ඉතිරියෙන් ඉතිරි පොත් ප්‍රමාණ වලින් හරිද? 3න් දෙකක් තමයි ගත්තේ. ඒ කියන්නේ 3න් දෙකෙන් ආයි 3න් දෙකක් ගත්තා. ඒ කියන්නේ 9කින් 4ක් ගත්තා. හරිද? ඒවට අපි කියනවා නව කතා. ඒ නව කතා පොත්ලු. තාම 3න් දෙක 3කට බෙදලා 2යි ගත්තේ. ආයි කියන්නේ 3න් දෙකෙන් තාම 3න් එකක් තව තියෙනවා. ඒක 3 වරක් 3 9යි, දෙවරක් එක 2යි. 9න් දෙකක් තියෙනවා. හරි. එතකොට කියනවා ඉතිරි පොත් ප්‍රමාණය කෙටි කතා හා පරිවර්තන. මේ 9න් දෙක කෙටි කතායි පරිවර්තනයි දෙකම තියෙනවා. ඊට පස්සේ කියනවා වන අතර ඒවා සමාන ප්‍රමාණ වලින් පවතිනවා. ඒ කියන්නේ කෙටි කතා පොත් ප්‍රමාණයට සමානයිලු පරිවර්තන ගන්න. ඒ කියන්නේ මේක දෙකට බෙදුවම තමයි එක කට්ටියක් එන්නේ. ඒ කියන්නේ 9න් දෙක දෙකෙන් බෙදනවා කියන්නේ මෙයාගේ උඩයට මාරු වෙනවනේ බෙදීමේ ලකුණ දැන් මේකයිම. උඩයට මාරු වෙනකොට භාගය වෙනවා. මේ දෙකට මේ දෙක කියපුවම 9න් එකයි. පැහැදිලි නේ කියන එක. එතකොට 9න් එකයි. හරිනේ. ඒ 9න් එක තමයි හරිද? පරිවර්තන කතා පොත් ගන්න වෙන්නේ. ඒතකොට ඒ කියන්නේ 9න් එක සමානයි 720ට. ඊට පස්සේ කියනවා එම පරිවර්තන කතා පොත් අසුරා තියෙන වාණිය රාක්‍ය වටිනාකම 15000. ඒ කියන්නේ මේ 9න් එකම තමයි 15000 මිලෙන් ගත්තොත්. මේක පොත් වලින් ගත්තොත් මේක මිලෙන් ගත්තොත්. හරි අපි දැන් ගානට යමු. හරිනේ? රයිට්. එතකොට දැන් මේ ගානට ගියාම පොත් සාපුවේදී විෂයානුබද්ධ මම ගාන මෙහෙම මෙතනින් මේක තියාගන්නම් ඔයාලට පේන්න මේ පැත්තෙන්. හරි. එතකොට දැන් පොත් සාප්පුවේ විෂයානුබද්ධ නොවන පොත් ප්‍රමාණය. මේ තියෙන විෂයට අදාළ නැති ටික 3න් 2. ඔන්න මම ඒක ලිව්වා. ඊට පස්සේ නවකතා පොත් ප්‍රමාණය. නවකතා කියන්නේ 3න් 2කින් 3න් 2. ඒතකොට මේදී 3න් 2කින් 3න් 2. ඒ කියන්නේ 9න් 4යි.
ඊට පස්සේ කියනවා පරිවර්තන කතා පොත් ප්‍රමාණය සාක්කුවේ පොත් ප්‍රමාණය කවර වාගයක්ද? පරිවර්තන කියලා කියන්නේ මේ ඉතුරු වෙන ටික බෙදිලා තියෙනවා කෙටි කතා හා පරිවර්තන කියලා. ඒතකොට ඒක පරිවර්තන කියන්නේ 9න් එකක්. එහෙනම් 3න් 2න් මම මේකේ 3න් 2න් 3කට බෙදලා දෙකක් ගත්තම තව එකක් ඉතුරු. ඒ කියන්නේ 3න් 2න් 3න් එකක්. ඒ කියන්නේ 9න් දෙකක්. 9න් 2 දෙකෙන් බෙදුවම අපිට ඉතුරු වෙන්නේ 9න් එකක්. පැහැදිලි කියලා හිතනවා. එතකොට ඔයාගේ පළවෙනියට අහනවා පොත් ප්‍රමාණයෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ 9න් එකක්. මොකද සමානව 9න් 2 දෙකට බෙදිලානේ තියෙන්නේ. ඊට පස්සේ ගුණසේකර පොත් සාපේදී මුළු පොත් ප්‍රමාණය 9න් එකක් කියන්නේ 720යි පොත්. එහෙනම් මුළු ප්‍රමාණය කියන්නේ 9න් 9ක්. කියන්නේ දෙපැත්තම 9න් වැඩි කරනවා. 9න් වැඩි කරාම වාට එනවා 6480. ඊට පස්සේ කියනවා සෑම පොතක්ම ඇසිරීම සඳහා යන ඉඩ ප්‍රමාණය සමානයි කියලා උපකල්පනය කරන්න. කියන්නේ පොත් වලට එක එක සයිස් ඒවා තියෙනවානේ. ඒවට උපකල්පනය කරන්න ඕන එක රාගයක අතුරුන ප්‍රමාණය එකාගයක් කියලා. එතකොට ගුණසේකර පොත් සාප්පුවේ පොත් සියල්ලම අසුරා තියෙන වාහනේ රාග වල වටිනාකම. ඒතර 9න් එකක් තමයි පුතේ වාගේ 15000 වෙන්නේ. එහෙනම් 9න් 9ක් කියන්නේ ඒ වගේ රැක් 9ක් වුණා. 9න් වැඩි කරාම 135000 කට වැය වෙනවා. අපි දෙවෙනි ගානට යන්න ටක් ගාලා. එතකොට රූපය දැක්වෙන ABCD ඍජු කෝණාශ්‍රාකාර මෙහෙම තාඩු කෑල්ලක් තියෙනවලු. ඒකෙන් අරය මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩ කෑල්ලක් පාස් කරලා තියෙනවලු. හරි ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ කියනවා කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ අරය මෙන්න මේ පොඩ්ඩනේ අහන්නේ. ඉතින් මෙතන ඉඳන් මෙතනට 17යි නම් මේ ටික 10යි නම් මේ පොඩ්ඩ 7යි. ඒතකොට අපිට ඒක හොයාගන්න පුළුවන් ලේසියෙන්. මෙම තහඩුවේ පරිමිතිය. පරිමිතිය වань මේ දිග දන්නවා, මේ දිග දන්නවා, මේ දිග දන්නවා, මේ දිග දන්නවා, මෙයක් දන්නවා. මොකද මේක අරයනේ. මෙයක් දන්නවා. මේ චාප දිග දන්න ඒක හොයන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ හොයන්න කියලා නැතුව වෙන විදිහකට අහනවා. එහෙනම් ඔයා චාප දිග හොයන කොහොමද 2πr වැඩි කිරීම 360න් θ. මේක හරියටම අර්ධ වෘත්ත කාලක්නේ. එහෙනම් මම 4න් එක දැම්මා. 2πr වැඩි කිරීම 4න් එක දැම්මා. ඒතකොට දෙවරක් 1යි 4ට 2යි. හරි 5 වලට 7න් 22 දැම්මා. r කියන්නේ හරියටම අපි දන්නවා දැන් 7යි කියලා 7 දැම්මා. වැඩි කිරීම භාගය දැම්මා. ඒතර මේ දෙකට මේ දෙක කැපුවම 11යි. මේ 4 මේ 7 කැපුවා 11ක් 1 11. එතන සෙන්ටිමීටර 11ක් කියලා මේ චාප දිග. දැන් ඔයාගෙන් අහන්නේ පරිමිතියනේ. එහෙනම් 17යි මේ 5යි මේ 5යි 10යි මේ 10 තියෙනවා i 10යි. ඊට පස්සේ මෙතන 7 තියෙනවා මේ 7යි මේ 11 තියෙනවා මේ 11යි. මේ ටික ඔක්කොම එකතු කරාම සෙන්ටිමීටර 55ක් එනවා. ඊට පස්සේ අහනවා මේ තහඩුවේ වර්ගඵලය. තහඩුවේ වර්ගඵලය කියන්නේ ආයි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයලා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න ඕනේ. ඒක කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? මම එකපාර මෙතනට දැන් දාලා තියෙන්නේ. 5r වර්ගය 360න් θ. මෙතන ගෙලින්ම වෘත්ත කාලක් නේ තියෙන්නේ. ඒකින්ද මම 4න් එක දැම්මා. ඒතර මේ 4 මේ 7 කැපුවා. දෙවරක් 2යි මෙතන දෙවරක් 11යි. ඒතර මේ දෙක කැපෙන ඉලක්ක නැහැ. 11 වරක් 7 77 බෙදීම 2යි. මේ කැලේ වර්ගඵලය 17 වරක් 5. ඒ කියන්නේ 85යි. ඒතර 77 බෙදීම 2 දෙකෙන් බෙදුවම 38.5යි. ඒකට 85ක් එකතු කරන්න ඕනේ. ඒතර උත්තරය 123.5යි. හරි ඊළඟට රෝම ඉලක්කම් 4. මේ සඳහා යොදාගත් තහඩුවේ වර්ග සෙන්ටිමීටර් එකක ස්කන්ධය මෙච්චරයි. ඒතර වර්ග සෙන්ටිමීටර කොච්චරක් මඩ තියෙනවද? 123.5. එකක ස්කන්ධයේ ග්‍රෑම් 20.5යි නම් මේ සකසපු පහඩුවේ මුළු වර්ගඵලය. එහෙනම් මොකද කරන්නේ? 123.5 වැඩි කරන්න ඕනේ 20.5න්. වැඩි කරාම මට එනවා උත්තරේ 2531.75 ග්‍රෑම් කියලා. හරි අපි යන් තුන්වෙනි ගානට. ඔයා මේ ටික අනිවාර්යයෙන්ම චෙක් කරලා යන්න අනිත් කලින් කරපු පේපරේ ඔක්කොම 10 වසර ඒවා 11 වසර කට්ටියටත් මේවා වැදගත් 11 කට්ටියටත් මම මේක බලන්න කියලා තියෙනවා. ඒතකොට ඒගොල්ලොත් බලලා යන්න. ඒ බලනකොට ඔයාට සෑහෙන්න මේ කරපු කොටස් වලින් පිට බොහොම පොඩි ප්‍රමාණයයි ඕනනම් පේපර් එක ගණන් තියෙන ඊට පස්සේ. හරි. එක්තරා වැඩ නිම කිරීම සඳහා යෙදවූ මිනිසුන් 12 දෙනෙකු දින 6කදී නිම කිරීමට හැකි වූයේ මුළු වැඩ ප්‍රමාණයෙන් 5න් 3ක්. ඒ කියන්නේ ආයතනයක් භාග ප්‍රශ්නයක් වගේ තියෙනවා. මේ වගේ භාග ප්‍රශ්නයක් එක්ක මිනිස් දින සම්බන්ධ කරලා 2024 කියන්නේ මේ O level ලියපු 25 බැච් එකේ මීට කලින් 24 බැච් එකේදී ඔය වගේ හොඳ ප්‍රශ්නයක් ආවා පළවෙනි ප්‍රශ්නේ. හරි. එතකොට 3න් 2ක් ඉවර කරලා තියෙන. ඒ කියන්නේ තව 5න් 3ක් ඉවර කරලා තියෙන. ඒ කියන්නේ තව 5න් 2ක් තියෙනවා වැඩේ ඉවර කරන්න. හොඳයි. හරි. එතන නිමගල වැඩ ප්‍රමාණය 12 වරක් දින 6යි 12 වරක් 6යි මිනිස් දින 72යි. හරි. මිනිස් දින 72යි. හරි. right. ඊට පස්සේ නිම කරන්න තියෙනවා 5න් 2ක්. 5න් 2ක වැඩ කරන්න තියෙනවා. එතකොට 5න් 3ක් කියන්නේ නිම කරපු ප්‍රමාණයනේ. 5න් 3ක් කියන්නේ 72යි නම් මම 5න් 1ක් හොයනවා. ඒ කියන්නේ 72 3ෙන් බෙදුවම නිම කරන්න තියෙන ප්‍රමාණය කියන්නේ 5න් 2යි මේ 2යි. එහෙනම් මම 5න් 2ක් හොයන්නේ මේ 1 2කින් වැඩි කරනවා. 24 2කින් වැඩි කරා මිනිස් දින 48යි.
ඒතර මේගොල්ලෝ මෙහෙන් අහනවා නිම කිරීමට තියෙන වැඩ ප්‍රමාණයත් අහනවා මිනිස් දින කොච්චරද කියලාත් අහනවා. කියන්නේ භාගයක් විදිහට ලියන්නත් කියනවා මිනිස් දින කීයද කියලාත් අහනවා. දැන් අහනවා සම්පූර්ණ වැඩේ කොච්චරද කියලා. සම්පූර්ණ වැඩේ කියන්නේ මේ 48 උඩින් ගත්ත 72 දෙන්න එකතු කරාම. හරි 72යි 48 එකතු කරාම තමයි වටෙන්නේ. ඒතකොට ඒක එනවා 120යි මිනිස් දින. ඊට පස්සේ කියනවා මුල සිටම තවත් මිනිසුන් 12 දෙනෙකු යොදා ගනිමින්. ඒ කියන්නේ මිනිසුන් 12 දෙනෙක් වාර මෙතන ඉන්නවා. තව අතිරේකව තව 12 දෙනෙකුත් දානවා. ඒ කියන්නේ මිනිස්සු ඔක්කොම 24ක් ගන්නවා. වැඩේ පටල ගන්න එපා තේරුම් ගන්න. 24ක් දාලා ඒ වැඩේම කරන්න පටන් ගත්තොත් කොච්චර දින ගානකින් පුළුවන්ද? වැඩේ මෙච්චරයි 120යි. මිනිස්සු ගාන කලින් 12 වෙනකොට දැන් තියෙන 24. එහෙනම් 24න් මේ 120 බෙදුවම ඔයාට එනවා දින 5කින් මේ වැඩේ ඉවර කරන්න පුළුවන්. එතකොට මිනිස් දින 120ක වැඩක් ඉවර කරනවා කියේ තේරුම එක මිනිහෙකුට 5000ක් ගෙවනවා නම් ඒ කියන්නේ ඒ මනුස්සයා තනියෙන් වැඩ කරොත් දින 120ක ඒ මනුස්සයාට පඩි ගෙවන්න ඕනේ. මේ වැඩේ මෙච්චර වැඩක ප්‍රමාණයක් නම් ඒක මිනිස්සු දෙන්නේ දැම්මත් 5 දෙනෙක් දැම්මත් යන වියදම වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකම හේතුව මිනිස් දින ගානක් මිනිස් දින කොච්චරක් යන වැඩක්ද කියලා හොයලා ඉවරයි. ඒ වැඩේ හෙව්වට පස්සේ ඔයාලට තියෙන අදාළ එක මනුස්සයෙක්ට යන දින ගානට එක දිනයකට යන මුදල වැටුප මිනිස් දින ගානෙන් වැඩි කරපු ගමන් ඔයාලට යන මුළු ශ්‍රම වියදම එනවා. හරි. අපි ඊළඟ ගානට එක්තරා දිනක රාජකීය මාවතේ ගමන් කර රථ වාහන ගාන 40යි. හරි. එතකොට තියෙනවා ඒකේ බස් රථ 10යි. කාර් 20. කාර් රථ ගාන දන්නේ අපිට හොයන්න ඕනේ. වෑන් 8යි, මෝටර් සයිකල් 2යි. එතකොට මුළු රථ වාහන 40යි නම් මේ ටික එකතු කරාම 40 වෙන්න බෑ. එතකොට 10යි, 8යි, 18යි, 2යි, 20යි, ඊටු ටික 20යි. ඔන්න මේ ඒක අහලා දෙන්න ලකුණු. 10 වසර ප්‍රශ්න පත්‍රයක් ඈ. ඊට පස්සේ මේ වගුව සම්පූර්ණ කරගන්නලු. එහෙනම් මේ මුළු වාහන 40න් මම මෙතන ගාන හදලා තියෙන්නේ 40න් මෙතන තියෙන 10යි. 40න් 10 නම් කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ වට ප්‍රස්ථාරනේ. මුළු රවුමෙන් ඕනේ. එහෙනම් 360න් කීයද කියලා බලන්න. එහෙනම් 40න් 10යි නම් 360න් බිඳුවර බිඳුව ගපනවා 4 වර්ගය මෙතනට 9යි. හරිනේ? ඒතර 9 වරක් 10 90යි. 10ක් කියන්නේ 90යි නම් 20ක් කියන්නේ ඒ වගේ දෙගුණයක් 180යි. ඒක හදන්න දෙයක් නැහැ එකපාරට ලියන්න. හරි. ඊළඟ ගාන ආයි 40න් 8යි නම් 360න් කීයද? ඒතර බිඳුවර බිඳුව ගපුවා. 4 වරක් 1යි මෙතනට 2යි 2 වරක් 30යි 72යි. ඊට පස්සේ කියනවා 40න් 2යි නම් 360න් කීයද කියලා බලලා බිඳුවර බිඳුව ගපුවා 4 වරක් මෙතනට 9යි 9 වරක් 2 18යි. වගුව සම්පූර්ණ කරා. ඊට පස්සේ මේකේ වට ප්‍රස්ථාරයක් අඳින්න කියලා තියෙනවා. ඉතින් ඔය වට ප්‍රස්ථාරය අඳ අපි කොහොමද අඳින්නේ? රවුමක් ඇඳ හරියට කෝණමානෙන් මෙෂර් කරලා වනින්නවා. අංශක 180 කියන්නේ කෙලින්ම සරල රේඛාවක් ඇඳ 180 මාක් කරා. ඊට පස්සේ හරියට මේක අංශක 90යි. මේ කෙලින් අංශක 90 මාක් කරා. මේක බස් කියලා ලියන්න, මේක කාර් කියලා ලියන්න. වෑන් වලට අංශක 72යි. මෙතනින් කෝණය වෙන් කරලා අංශක 72 දාලා මෝටර් සයිකල් වලට මෙතනට තියෙන මෝටර් සයිකල් වල අංශක 18යි. හරි? අංශක 18යි. 18යි. හරිනේ? right. හරි. එතකොට ඒක මාක් කරලා දාන්න. ඊට පස්සේ අහනවා එම රථ වාහන වලින් 120ක් පාරායනය නවතා තැබීම නිසා. ඒ කියන්නේ එම රථ වාහන වලින් කියන්නේ රථ වාහන කීයද ගියේ 40යි. 40න් 120ක්. 40න් 120ක්. පොලිසිය විසින් දඩ නියම කරන ලදී. ඒකට දඩ ගහනවලු. එක් දඩ ගොලයක් සඳහා රුපියල් 1500ක් ගෙවනවා. එහෙනම් ඔයාට වාහන කීයක්ද 120 කියන්නේ කියලා හොයන්න ඕනේ. 40න් 120 කියන්නේ වාහන 8ක්. එක වාහනයකට 1500 ගන්න දඩ ගැව්වම රුපියල් 12000ක දඩ වදිනවා. හරි. මම කලින් ප්‍රශ්න පත්‍රය කරද්දිත් කිව්වා මේ ගොඩක් ළමයින්ට මෙන්න මේ අපරාධ නියදී අවකාශය කියන එක කරගන්න බැරුව. එහෙම නැත්නම් සසම්භාව්‍ය පරීක්ෂණයක sample space එකේ මේ capital S එක ලියා ගන්න බැරුව අපරාධ ඒතන ලකුණු නැති කරගෙන තිබ්බා. මේව ඔන්න බලා ගන්න. ආයි වරද්දන්න එපා. ගොඩක් දක්ෂ ළමයින්ට පවා මේව මතක නැතුව වරද්ද ලියලා තිබ්බේ නෑ උත්තර. හරි. එකම මල්ලකට අඹ රසෙ ටොපි 8යි, දියුල් රසෙ ටොපි 3යි. ඉතින් ඔය වගේ ඒවා බලන්නකෝ පේපර් දෙක කතා කරද්දි කොච්චර ඔය වගේ ඒවා තිබ්බද කියලා අපිට ඔයාටම පේන්නේ. එහෙනම් අඹ රසද කියන්න M1 M2 M3 M5 කියලා මම මාක් කරා. ඊට පස්සේ දියුල් රස කියන්න W1 W2 W3 කියලා මාක් කරා. හරි. ඊට පස්සේ කියනවා ඉවතරගත් ටොපිය අඹ රසෙ ටොපියක් වීමේ සම්භාවිතාවය. ඉතින් ටොපි ඔක්කොම 8ක් තියෙනවා. අඹ ඒවා තියෙන්නේ 5යි. හරි. ඊට පස්සේ ඉවතරගත් ටොපිය අඹ රසෙ ටොපිය නොවීම. අඹ රසෙ ටොපිය නොවනවා කියන්නේ දියුල් නේ තුරු ටික. ඒ කියන්නේ 8න් 3යි. හරි. ඊට පස්සේ අන්තිම ටික ඔයාලා මෙතන දීලා තිනවා වචනයක් characteristic කියලායි experiment කියලායි වචන දෙකක්. ඒතකොට ඒකේ A කුලකයයි B කුලකයයි ලියන්න ඕනේ. ඒතකොට අපි දන්නවා කුලක ලියනකොට එකම අකුර කීව සැරයක් ලියන්න බෑ. එහෙනම් මම මේක පළවෙනි පාර රෙකෝඩින් එක ගහද්දි මම ලිව්වා. ඉතින් අර රෙකෝඩින් එකේ ඩවුට් එකක් අප්ලෝඩ් කරද්දි පොඩි ප්‍රශ්නයක් කරලා තියෙනවා. මම අර error එකක් ඇවිල්ලා ඒක පොඩ්ඩක්
පැහැදිලි නැහැ වීඩියෝ එක. ඒක හින්දා මම ටක් ගාලා ආයෙ මේ අතර කියලා දෙන්නේ. හරි. එතකොට මේකේ අකුරු ටික ලිව්වම CHARTEIS. මෙතන අකුරු ටික ලිව්වම එනවා EXPRIMNTS ඔච්චරයි. ඊට පස්සේ NA මෙන්න මේක කට්ටිය ගොඩක් දන්නේ නැහැ. NA කියන්නේ A කුලකයේ අවයව ගාන. හරිද? NB කියන්නේ B කුලකයේ අවයව ගාන. අවයව කීයක් තියෙනවද? මේකේ තියෙනවා ගණන් කරාම 8ක්. මේකේ තියෙනවා ගණන් කරාම 9ක්. ඔච්චරයි. පොඩි වැඩක්. හරිද? මේවයි ලකුණු ගන්න නැතුව ඉන්නේ පහොඳේ. ඊට පස්සේ A මේලේ B. ඒ කියන්නේ මේ දෙන්නගෙම ඉන්න සේරම අවයව ටික ලියන්න ඕනේ. මම ලියලා තියෙනවා ACEHIMNPRSTX. මම ඇල්ෆබෙට් එක නම් පොඩ්ඩක් ලියලා තියෙනවා. ඡේදනය කියන්නේ මේ දෙන්නගෙම ඉන්න අකුරු ටික. EIRST. දැන් මේ සෙට් එක මේක ලියන්න කියලා තියෙනවා. හරි බොහොම ලේසි. මේ ඡේදනය මැද්දට දාන්න. ඊට පස්සේ මේක දිහා බලලා මේ මැද්ද නැති ටික මේ පැත්තේ ලියන්න. ආයි මේක දිහා බලලා මේ මැද්ද නැති ටික අනිත් පැත්තෙන් ලියන්න. හරි මේ කුලක දෙක ඇතුළෙම ඉන්නේ මෙච්චර. ආයි වෙන එළියට කවුරුත් ආවා කියලා නැහැ. හරි එහෙනම් මේ ටික හොඳට කරලා රෙකෝඩින් ටික බලලා ආයි ප්‍රශ්න තියෙන ඒවා විසඳගෙන ඔයා විභාගයට ගිහිල්ලා විභාගේ හොඳට කරලා එන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. හරි